අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ ලොකු මැණික් ගලක් දැරීමේ අදහස්. ඒක නිසා අපි දුකක් මේකක් බලන්නේ උපරිමයෙන්ම මහන්සි වෙලා වැඩ කරනවා. රැකියාවක් කරන්න නෑනේ මේ ඉන්න උගත් උනත් මේ වෙනත් රැකියාවක් නැතිකමට මේව කරනවා. මේ රිට තමයි පාවිච්චි කරන්නේ මේ වලට බහින්න උඩට යන්න. මේ රිට හරි භයානකයි. මාස 3ක් විතර යනකොට මේ රිට දිරනවා. ඒ හුමාල එනවා. ඒ හුමාල ගිනි ගන්නවා වෙලාවකට. සමහර ගිනි ගන්න නැතුවම මේ හුස්ම ගන්න බැරුව එහෙම කලාන්තේ දාලා වැටිලා තියෙනවා. හරිම අසීරුයි මේ වගේ දෝනාවක් වුණායි යන්න. මේවා කොහොම හරි අයින් කළා තමයි මේ ඉල්ලම ගන්න ඕනේ. මේ ගල් යට ඉල්ලම තියෙන්නේ. දැන් පතල් මේ කම්කරුවෙක්ගේ මේ ඒ තරම් ගෙවල් දොරවල් වලත් මේ ඒ තරම් විචාරයට නැහෙනි. නමුත් වෙලෙන්දා තට්ටු මහල් නිවාස ගාලා ඒ අය තමයි මේ සුපෝකභෝගීව ජීවත් වෙන්නේ.